නැතේ සින්දුව නෑ එකනේ බං කියන්නේ ඕම් බලාපන් මං කියන්නේ මෑ ලතා වල්පොල ජෝතිපාලට කියනවලු පිම්සුව විඳිමු අපි ජෝතිපාල කියනවලු ප්‍රීතියක් ඇති නෑ මචං උඹලා ගෙවල් ඇතුලේ කවුද මිනිහා කෙලුවෙන් ඉන්නව බා මොකක් තීපිය ඔක ගැට දෙක කුඩු වෙන්න ඇට දෙක රන් තියන්න පුළුවන් ඒ වුණාට උඹලා ගෑණි කටරවදී කියලා බයයි බා Okay Google. Hi, how can I help? ගිහිලාද? සක්කිලියා උඹටයි මම කතා කරන්නේ. උඹ නිකන් පිම්පියෙක් විතරයි. උඹ එතන සීනි පොන්නේ. සල්ලි ගේන්නද යන්නේ? ගිහිල්ලා එන්න. මං හිතුවා චූ කරන්ද දැන් යන්නේ කියලා. අපි ඉස්කෝලේ යන කාලේ ගණන් පීරියඩ් එකේ ආත්තලාමේ මාර චූ බරයි. ගණන්ස අරේන අපේ පවුල් එකේ නංගිටත් ඔය ලෙඩේ තියෙනවන්නේ. දවසක් මං නාලෙද්දී මට වැන්දනේ නාගදෙයියෝ කියලා රැවටිලා. පස්සේ තමයි දැක්කේ තුවාය කඩන් වැටිලා. बहुत हार्ड तू लटका के झटका के चलती है भटका के ध्यान मेरा तेरे මම ලැප් එකට ගිහිල්ලා උච්ච මාරක් දාලා එන්නද? නෑ පුතා. මේ I going to the toilet. නෑ සර්. මන්නේ මුලින්ම ඇහුවේ මං ගියාට පස්සේ සර් යන්න. මුකේ අප්පට යා. අයියේ TikTok කරන අය ගැන මොනවද කියන්න තියන්නේ? තෝ වගේ පිස්සු හුත්තෙක් නැහැ කියලා තමයි මට කියන්න තියන්නේ. තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මුදලේ. කොයි වෙලේ බලවත් හැක් කරගන්න. තෝ වගේ පිස්සු හුත්තෙක් නැහැ තමයි. අයියෝ සංසාරේ. සර් මේ චූලියන්නේ කොහොමද? චර්ලියලා චූ කරන්න. හරි. මොකෑ මේ පුතේ වතුර? ඇයි සර් කිව්වේ චර්ලියලා චූ කරා? කවුරු හරි නැගිටලා කියන්න පුළුවන් නම් ඇයි අපි පන්තියේදී අනිත් ළමයිත් එක්ක රණ්ඩු වෙන්න හොඳ නැත්තේ? මන් දන්නවා. ලකා ළමයා. කියන්න බලන්න. විභාගේ තියෙන දවස් වලට හතර පැත්තෙන් කවුරු සෙට් එකක් දන්නේද නිකන්? ශිෂ්‍යයා සර්, හරි. දාම දැන් ඉස්කෝලේ ඉන්නේ පරක්කු වෙලා. දන ගන්න උතන. මම මාර්ග නීති අකුරටම පිළිපදින හින්දා තමයි පරක්කුනේ. මොකද්ද ඒ කතාව? නෑ ඉස්කෝලේ ඉස්තර ගහලා තියෙනවා. ඉදිරියෙන් පාසලක් දැන් වේගය අඩු කරන්න කියලා. සුදෝ අර පාට බලා සන්දා පෙපිනෝ තේ පිටකේ තාත්තේ අර සදා මොකද්ද? ඒ බූරුවනේ පුතේ එතකොට අර එහා පැත්තේ ඉන්නේ. අර බූරුවගේ වයිෆ් ඉතින් තාත්තේ බූරුව කසාද බඳිනවද? ඔව් පිස්සු මොන රටේද තාත්තේ බූරුව කසාද බඳින්නේ? හැම රටේම බූරු කවුද ඉන්නේ? මේ කවුද? පුතා කවුද මේ පුතේ? මේ කවුද මේ? පුතා? මෑ පුතා. මංගල වගේ ගල් බූරුවෙක් කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. මංගල ඒක කිව්වේ රෙදි ඇඳන්ද දන්නේ නැහැ. ඇයි දන්නවද? මංගලගේ තාත්තා මහානාම වික්‍රමසිංහ. පිරිමි ගණිකාවන් වෙනවට වැඩිය ඒක හොඳයි. ඒ නිසා ඔය ඔක්කොම රුදාව තියන අය කතා කරන්නේ. ඔය ඔක්කොම ඒ රුදාව තියන්නේ බිලි රුදාව. කරන්න දෙයක් නැහැ. ඒකින්ද වයසක පොරවල් දෙක තුනක් හොයලා දෙන්නම්. රසාවට නගිනගේ බජරාජ් කියලා පිළිගන්නේ. කම්මලේ නගේ වයින් කුරා අපේ දහදිය තමයි සුවඳ දෙන්නේ. පකෝ උඹට මොනවාද එකක් කිව්වේ? මට පයිය පෙන්නවා විතරයි. ලැජ්ජයි උඹ ගැන. මේ පුංචි හුත්තා පොඩි කළු සුදු උස මිටි මහත බතල පොන්න හුකන්න. ආයෙ මගේ පුතාට අතක්වත් තියන්න හිතන්න එපා කැරිපකෝ. තෝගෙන් ඈත් වෙලා ඉඳපන් පකයා. හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි. හෙට බිහිවන නායකයොත් පුංචි අපි තමයි. ඔයාට ආදරය කරන ගොඩාක්
ගොඩක් අය ඇති. ඒත් මම ආදරය කළේ ඔයාටම විතරයි. මොහොතකට මම වෙන්න පුළුවන් නම් ඔයාට දැනගන්න. ඉර පායන්නේ මං හින්දා හද පායන්නේ මං හින්දා කරුහිරෙන්නේ මං හින්දා වල් පූදින්නේ මං හින්දා සල්ලි සබම් පෙන බං ගෑනු අයිස් කැට. මූ රඟන්නේ මාර ලෙවල් එකේ මූ රඟන්නේ. ඔය දෙක තේරුම් ගන්න බැරුව හත්තලාමේ කරකන කැරකිල්ලක්. උඹේ මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනි. අම්මේ මම මැරෙන්න යනවා. කාලපලයන්. කාලපලයක්? ඔව් ඔව් ඒක තමයි මාත් කිව්වේ කාලපලයන් කියලා. අම්මේ මම කිව්වේ මම මැරෙන්න යනවා කියලා. නැත්තම් මට ඔබ කියන්නේ ඔබ මැරුණාට පස්සේ මේ කැමර ටික විසි කරන්න කියලාද? හෙලෝ. හලෝ. හා. I love you. I